එක වෙලාවකදී සරත් ෆොන්සේකා මැතිතුමා වෙනුවෙන් මුළු ජාතියම ආශිර්වාදයක් කරනවා ප්‍රාර්ථනාවක් කරනවා. ඒ ප්‍රාර්ථනාව කරන්නේ සරත් ෆොන්සේකා මැතිතුමාට ඉක්මන් සුවයත් වේවා කියලා. ගරු සභාපතිතුමනි, ඒකට ආශිර්වාදේ නොකළා නම් නොකලේ දෙමළ ජාතික සන්ධානයේ සහ ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් කියපු කිරියල්ල මැතිතුමන්ල සහ ගැලවීමේ හමුදාවටවත් සුදුසු නෑ කියපු මංගල සමරවීර මැතිතුමන්ල සහ තොප්පිගල කියන්නේ මහා කැලෑවක් කියපු ගරු අග්‍රාමාත්‍යවරයා හැරෙන්න වෙන කවුරුවත් ආශිර්වාද නොකර හිටියේ නෑ කියන එක මම තමුන්නාසලට මතක් කරන්න කැමතියි. මේ ආශිර්වාදයත් එක්ක ගරු සභාපතිතුමනි, ෆොන්සේකා මැතිතුමා යනවා සිංගප්පූරුවේ ප්‍රතිකාර ලබන්න. ප්‍රතිකාර ලැබලා ලංකාවට එනවා. එතුමන් එනකොට ස්වාධීන රූපවාහිනියේ දින දෙකකට පස්සේ වැඩසටහනක් සූදානම් කරනවා. ඒ වැඩසටහන මෙහෙවන්නේ ජනවාරි 8 වෙනිදා යහපාලන ආණ්ඩුවෙන් ගෙදර යවපු සංජීව එදිරිමාන්න මගේ මාධ්‍ය මිත්‍රයා. හෙටනම් වැඩසටහන තියෙන්නේ ගරු සභාපතිතුමනි, අද රෑ සංජීවට කෝල් එකක් එනවා. දුරකථන ඇමතුම ඉන්නේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගෙන්. ගරු සභාපතිතුමනි, බොහොම නිහතමානී කාරුණික ඉල්ලීමක් කරනවා. සංජීව, මේ පැය ඉවර වෙනකොට මේ මිනිහ මට වීරයෙක් කරලා රටට දෙන්න කියන ඉල්ලීම කරනවා ගෝඨාභය රාජපක්ෂ. ගෝඨාභය ඉල්ලුවේ සරත් ෆොන්සේකා වීරයෙක් කරලා රටට අතාරින්න කියන ඉල්ලීම, කාරුණික ඉල්ලීම. ගරු සභාපතිතුමනි, ෆොන්සේකා මැතිතුමා වීරයෙක් කළා හැරෙන්න රාජපක්ෂල වෙන කර වරදක් නෑ. හැබැයි 2010 අවුරුද්දේදී ගරු සභාපතිතුමනි, ෆොන්සේකා මැතිතුමා කරේල්ල ගත්ත පිරිසක් අර කිරියල්ල මැතිතුමා කිව්වා වගේම කිරියල්ල මැතිතුමාගේ භාෂාවෙන්ම කියනවා නම් ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් කියපු කතාවම ෆොන්සේකා මැතිතුමා ගොනාට අන්දල ජනාධිපතිවරණයට එක්කගෙන එනවා. ජනාධිපතිවරණයට එක්කගෙන එනවා. මම ෆොන්සේකා මැතිතුමාට කියන්න කැමතියි ගරු ෆොන්සේකා මැතිතුමනි, තමුන්නාසේ 2010 දී ගිල්ල ගුලිය ආපහු සැරයක් 2016 අවුරුද්දේත් ඔන්න ගිල්ලා. ඒ ගිල්ල නිකන් නෙමෙයි. ඡන්ද 5600ක් විතර මනාපගත්ත මිනිස්සෙක් රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුවේ ඇමතිකමක් දෙන්නේ මොන එහෙකටද? මොන එහෙකටද ඇමතිකමක් දෙන්නේ? ඕනතරම් අවුරුදු 17ක් අවුරුදු 20ක් තිස්සේ එක්සත් ජාතික පක්ෂයේ දුක් විඳපු මහා සෙනඟ කන්දරාවක් පිටිපස්සේ ඉඳද්දි ඒ මිනිස්සුන්ට යුතුයකම ඉටු නොකර සරත් ෆොන්සේකා මහත්මයාට ආපහු සැරයක් අර 2010 ගිල්ලෝපු ගුලියම ආපහු දෙනවා. ඒ ගුලිය ගිල්ලා. ඒ ගුලිය ගිල්ලා. ඒකයි ඔය ෆොන්සේකා මැතිතුමාගේ ඇඟ ඇතුළේ ඉන්නේ ෆොන්සේකා නෙමෙයි. ෆොන්සේකා මැතිතුමාගේ කටෙන් එළියට එන්නේ ෆොන්සේකා මැතිතුමාගේ වචන නෙමෙයි. ඒ ගහපු ඩීල් එකේ වචන ටිකයි මේ එන්නේ. ඒ නිසා මම ෆොන්සේකා මැතිතුමාට කියනවා, අමිත ගුණ නුවණ යුතු උතුමෝ පබද අනත වෙහෙස ලදුවත් නොම වෙති දුගන දිගත පතල සුවඳ ඇති සොඳ සඳුන් කඳ සිඳිත මඩිත එක ලෙස පැතිරෙයි සුවඳ. ගහන්න 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 රාජපක්ෂවරුන්ගේ ඕනෑකම රටට දැනෙනවා. ගහන්න ගහන්න රහින්ද රාජපක්ෂවරුන්ගේ එක්කලපු මෙහෙවර රටට දැනෙනවා. ඒ රටේ මිනිස්සු අදටත් ජනවාරි 8 වෙනිදා වෙච්ච විපත්තිය පිළිබඳව තමන්ගේ කාරුණිකව සමාව ඉල්ලනවා මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙන්.